ගායිස් ඉතින් මොකද වෙන්නේ මං හිතන ඕගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා ඔයා කෙලින් බලා ගන්න ගහන නැත්තා අද ඔක මං හිතන ඕගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා එහෙනම් එක දෙයක් කියන්න තියෙනවා මගේ පළවෙනි වීඩියෝ එක මේ ෆේස් කැම් එක වීඩියෝ එකට දාලා හදන්නේ එතකොට ගේම් මොබයිල් ගේම් තමයි ගහන්නේ අපි යන වැඩි කතා නැතුව වීඩියෝ එකට යන් බලමු මොකද වෙන්නේ කියලා කොටම කලින් ගේම් එකේ නම කියමුකෝ මොබයිල් බස් සිමියුලේටර් කියලා තමයි ගේම් එකේ නම තියෙන්නේ ඔව් මොබයිල් බස් සිමියුලේටර් බස් සිමියුලේටර් අන්න හරිද ඊළඟට ඒක තමයි තියෙන්නේ අපි ඉක්මනට ගේම් එකට යමු බලමු මොකද වෙන්නේ කියලා හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ගේම් එක මොබයිල් ෆෝන් තමයි තියෙන්නේ අද එනම් මෙහෙම තියාගත්තාම කැතයි පල්ලයට ගන්න. හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ගේම් එක මොබයිල් ෆෝන් තමයි තියෙන්නේ. අද එනම් මෙහෙම තියාගත්තාම කැතයි පල්ලයට ගන්නවා. පේනවා ඇති ඉතින් බස් එක තියෙන්නේ වගේ ඔයගොල්ලන්ට ගේම් එක ගත්තම මේ බස් එක හම්බෙන්නේ නැහැ. මම සල්ලි එකතු කරලා තමයි ගත්තේ. ගත්ත ගමන් හම්බෙන්නේ මෙන්න මේ බස් එක. මම සල්ලි එකතු කරලා ගත්ත මෙන්න මේ බස් එක. කෝ යාළුවා ඒ වයි නැද්ද? ඒවා තුන. එහෙම පොඩ්ඩක් අපිට යටම තමයි මේ බස් එක තියෙන්නේ. මෙන්න තියෙනවා හරිද? එහෙනම් යාළුවනේ මේ දවස්වල ඉංග්‍රීසිසා හරිද? එහෙනම් අපි ගේම් එකට යමු. නිවුස් ඩාටා දීලා අපි මෙන්න මේ තුන්වෙනි එක ගමු. තුන්වෙනි එක ලේසියි සමහර වෙලාවට මේ කොණ්ඩේ ස්කූල් කට් එක තමයි තියෙන්නේ මම ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලේ අද අපි එහෙනම් කොන් කරගමු. අවුන් කරලා තියෙන්නේ. අපි යමු. අර තියෙන ඉස්සර drop off here හරිද? ඒ කියන්නේ මිනිස්සු එකතු කරලා එතනට දාලා පාක් කරගන්න ඕනේ යාළුවනේ. යාළුවනේ මට ලේසිම මෙන්න මේක. එතකොට ඉස්සරහ හොඳට පේනවා. හරි යාළුවනේ හැප්පෙන්නේ නැහනේ. ඔයගොල්ලන් කියන්නේ ඔයගොල්ලන් මොනවද ගේම් ඕනේ? යන්නේ ඒවා කියන්නේ මම අනිවාර්යෙන් ගේනවා. හරි යාළුවනේ අපි එනම් මේ පැත්තට දාලා යන්න. යන්න පුළුවන් නේ අර යද්දි ඇල්ලුවා. යාළුවනේ මේකේ පොලිසියෙන් අල්ලනවා. ඒ කියන්නේ වැරදි තැන් වලින් U-turn ගත්තොත් ඒ කියන්නේ no U-turn කියලා ගහලා තියෙනවානේ. මෙන්න මේ වගේ නිල් පාට U-turn ගහලා තියෙන තැන් වලින් ගත්තට කමක් නැහැ. අර U-turn ගහන්න බෑ කියලා තියෙන තැන් වලින් ගැහුවොත් මේ පොලිසිය අල්ලනවා. එතකොට යාළුවනේ මේ වගේ බස් ස්ටෑන්ඩ් වලට ගිහිල්ලා බස් එක නවත්තලා මෙන්න මේ දොර අරින්න ඕනේ. එතකොට අපිට පෙන්නනවා මේකේ බස් එක නගින කට්ටිය දැන් අලුතෙන් එකත් ගේම් ඒ කියන්නේ මැප් එක අලුතෙන් එකත් ඒ හින්දා අපිට මුලින් ඉඳලා එකතු කරන්න වෙන ඕගොල්ලෝට ලේසි ක්‍රමයක් තමයි ඕගොල්ලෝ කලින් මේ ගේම් එක ගහලා ඊළඟට ගහලා මේ ගේම් එක මගින් නවත්තලා ගියොත් ඕගොල්ලන්ට අර නිව් ස්ටාර්ට් කියන එක ඔබන්න ඕනේ නැහැ ඊට කලින් තිබ්බ එක ඉපුවට වැඩේ හරි හරි යාළුවනේ ඔයන්න දැන් මෙතනට එන්න ඕනින්ද නැත්නම් යාව පේන්නේ මේ ඉන්නේ මගේ බෝනිකා හොඳ එක්කෙනෙක් කියන්නේ මං වගේම ගෙදර කට්ටිය කියනවා මං වගේමලු හරි අපි නම් මෙතන U-turn එකක් ගමු මේ තැන් වලින් U-turn එකක් ගියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වගේ ඉස්සරහට අරගෙන යාළුවනේ සද්ද වැඩි කරනවා කොට හරි යන්න හරි ඊළඟට අපි මැප් එක මේවත් රිවර්ස් ගියර් එකට දාලා ඔන්න ඩෝන් ගාලා හැපෙනවා කරන් දෙන්නේ යාළුවනේ මට අද නම් ඩ්‍රයිවිං නම් අමාරුයි යාළුවනේ මේකේ තෙලුත් ඉවර වෙනවා සල්ලිත් ගන්න ඕනේ මේ තෙලුත් ඉවර වෙනවා සල්ලිත් ගන්න ඕනේ ඒ වගේ වැඩ තියෙනවා මේ තැන් වලින් තෙල් ගහගත්ත හැකි හරිද මෙන්න මේ තියෙන තැන් වලින් තෙල් ගහන්න පුළුවන් අපි නම් පොඩ්ඩක් තෙල් තියෙනවා අපි ගහලා බලමු එහෙනම් තෙල් ගහද්දී අපි බස් එක ඕෆ් කරන්න ඕනේ අපිට ඕන ප්‍රයිස් එකකට ගහගත්ත හැකි 500ක නම් ගන්න පුළුවන්
509 එක මම ගහනවා. හරිද යාළුවනේ ඊළඟට ඉතින් අපිට ගහ දාගි මේක ඕන් කරලා ගන්නයි තියෙන්නේ. යාළුවනේ මේක මම දන්නේ PC වලට එහෙම පුළුවන්ද කියලා. ඕගොල්ලෝ බලන්න මොබයිල් හින්දා බැරුව ඇතිනේ. මේක ඕන ෆෝන් එකකට පුළුවන්, ඕන ෆෝන් එකකට පුළුවන් Apple, Samsung, Redmi ඕන එකකට පුළුවන්. ඉතින් මොබයිල් ෆෝන් එකකට පුළුවන්. මම ඉතින් ඔයගලන්ට කිව්වා. ඉතින් Samsung වෙන්න ඕනෙත් නෑ. මේ ෆෝන් එක වෙන්න ඕනෙත් නෑ. හැම ෆෝන් එකකටම ගහන්න පුළුවන්. යාළුවනේ ඔයගොල්ලෝ අනික්කේ මතක තියාගන්න. මේක කලර් ලයිට් තියෙනවා. කලර් ලයිට් වල රෙඩ් ලයිට් එක වැටලා තිබ්බොත් ඔයගොල්ලෝ යන්න එපා කිසි වෙලාවක. පොලිසියෙන් රුපියල් 1000ක් ගන්නවා. යූටර්න් එකක් ගත්තත් අර වැරදි තැනකින් මේ තියෙන්නේ. ඉන්න ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔය තියෙන්නේ යූටර්න් එකක් ගහන්න යූටර්න් ගහන්න බෑ කියලා විතර බෝඩ් එකක් ගහලා අන්න ඒව තියලා තනකින් ගැව්වොත් ඔයගොල්ලෝ යූටර්න් බෑ. අනික් එක යාළුවනේ මේක ඔයගොල්ලෝ අතරමං වෙනවා. ඒ කියන්නේ ඒ හින්දා බස් ස්ටෑන්ඩ් එක ගාවම ඉන්න. බස් ස්ටෑන්ඩ් එක ගාවත් තියෙනවා මේවා ඒ තැන්වල හැම වෙලේම වගේ ඉන්නවා කට්ටිය. ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලෝ අසම ගේම් එක දාගෙන යන්න. මම තව මොබයිල් ගේම් තමයි ගහන්න ඕනේ. මොබයිල් ගේම් තියෙනවා නම් කියන්න. ඒ වගේ වැඩ කරන්න අනිවාර්යෙන් මම ගේනවා. යාළුවනේ දැන් මම මේ ඔක්කොම එකතු කරන්න යන්නෙත් නෑ වීඩියෝ එක. මොකද මේ ඔක්කොම එකතු කරන්න ගියොත් පැය ගාණක් යනවා මේක එකතු කරන්නත් අනික. අපි බලමු. මම හිතන්නේ මේ වීඩියෝ එක විනාඩි 20ක් නෙමෙයි 15ක් 17ක් වගේ 17 18ක් ඒ වගේ විනාඩි ගානකට දාගන්න. අපි එහෙනම් බලමු. එලකිරි අපි නම් ටක් ගාඩක් ගාලා වීඩියෝ පටන් ගමු. පටන් ගන්න තියෙන්නේ. හරි යාළුවනේ මම මේකේ ගේම් එකේ මැදින් කට් දාන්න යන්නේ ෆුල් يعني විනාඩි 20ක් ඒවනම් විනාඩි 20ම තියෙනවා. ෆේස් කැම් එකේ විනාඩියක් වැඩි. ඒ හින්දා විනාඩියක් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක් වගේ එනවා. අපි එනම් දැන් වැඩි කතා නැතුව ගේම් එක ගාමු. යාළුවනේ මම ඔයගලන්ට ලයික් ටාගට් එකක් දෙනවා. මේ වීඩියෝ එකට ලයික් 500ක් අරන් ආවොත් මම මේ ගේම් එකේම සුපිරි ආතල් වීඩියෝ ටිකක් ගේනවා. අනිවාර්යෙන් ඉතින් ටාගට් එක මේ කම්ප්ලීට් කරන්න ඕනේ. ලයික් 500යි. වැඩි ගාණක් නෙමෙයි. ලයික් 500ක් අරගෙන අපේ channel එකේ 3k වැදුනා. කියන්නේ 3000ක් වුණා. ඔයගොල්ලන් හැමෝටම thank you 3000ක් ගෙවුවට මගේ account එක ඒ account එක ඊළඟට අපේ ටාගට් එක තමයි like 3500 පැනලා ඇතිද දැන් බලමු. පුළුවන් නම් 4k ගහන්න channel එකට උදව් කරන්න. යාළුවනේ දැන් විනාඩි 8යි ගානකුත් ගිහිල්ලා. තා පොඩි වෙලාවක් වගේ තමයි ගේම් එක කරෙක්ට් කරන්නේ. බලමු. යාළුවනේ මේ දවස්වල හැප්පෙන වැඩි කොහොමද? කමන්නේ. මන් දන්න තව channel එකක් තියෙනවා යනු vlogs කියන. එයා ගේනවා කිව්වා සුපිරි vlogs ටිකක්. ඒ ටිකත් අනිවාර්යෙන් බලලා එයාව subscribe කරන්න. යනු vlogs අනිවාර්යෙන් එයාව subscribe කරන්න, share කරන්න එයාව කට්ටියට. එයාගේ නම් තාම 1000ක්වත් නැහැ. ඒ හින්දා එයාට පළවෙනි subscribersලා 1000 ගන්න හරි ඔයගොල්ලෝ උදව් කරන්න ඕනේ. හරිද? මේ ගේම් එකට ස්පොන්සර් කෙනෙක් නැහැ. ස්පොන්සර් ලා ගේම් එක ගන්න ස්පොන්සර් ලා
යාළුවනේ මට හරවත් දිනම් අනිවාර්යෙන් හැප්පෙනවා. ඒකට ගණන් ගන්න එපා. කට්ටිය නදිනවා යාළුවනේ. දැන් 10ක ගිහිල්ලා. නැක ඔක්කොම එක. යාළුවනේ අපිට වීඩියෝ එකේදී 48ක් මේක මිනිස්සු 48ක් ගන්න ඕනේ. 48ක් ගන්න ඉතින් එතකොට තමයි මිෂන් එක කම්ප්ලීට් වෙන්නේ. මිෂන් කම්ප්ලීට් කියලා හිටින්නේ නැහැ. අපිට සල්ලි හම්බ වෙනවා ඒ කට්ටියගේ. යාළුවනේ බැටරි 5යි තියෙන්නේ යාළුවනේ. හරි. බැටරි 5යි තියෙන්නේ ෆෝන් එකේ. අදට ඉතින් ඔය ටික ගේන්න. දැන් ඉවර කරමු ඔතනටම ගිහිල්ලා. බැටරි 5යි ඔයගොල්ලෝ දැක්කා. ඔයගලන්ට පේන ඇති බැටරි 5යි තියෙන්නේ. මේ ගේම් එකට යාළුවනේ ඕෆ්ලයින් ගේම් එකක්. ඩේටා මුකුත් ඕනේ නැහැ. ඔයාලට ඕෆ්ලයින් එකේ ගහන්න පුළුවන්. ඩේටා නැති වුණත් තිබ්බත් මං දන්නේ යාළුවනේ අපිට මේ 48 කම්ප්ලීට් කරන්න නැතුව කියලා සල්ලි ගත්තා කියලා. බලමු එහෙනම් අපි එකත් try කරලා බලමු. බෑ යාළුවනේ. ඒක ගන්න බෑ. ඔන්න ඉතින් අදට ඉතින් ඔය වීඩියෝස් ටික තමයි වෙන්නේ. හරි යාළුවනේ. මම ගේම් එක ඔෆ් කරා. අදට ඉතින් ඔය වැඩේ තමයි වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ටාගට් එක කම්ප්ලීට් කරන්න. ලයික් 500ක් ඕනෙත් නෑ. මට අඩුම ලයික් 100ක් කරන් දෙන්නකෝ පළවෙනි වීඩියෝ එකට. ෆේස් කැම් එක දාලා තියෙන. හරි ඉතින් ඔය වැඩේ තමයි අද වීඩියෝ එකේ සිද්ධ වෙන්නේ. පළවෙනි වීඩියෝ එක ෆේස් කැම් එකක් දාලා තියෙන. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලා මොන ජය වේවා. බයි බයි. එහෙනම් ජය වේවා.